නිවසේ ඇති ගෘහ භාණ්ඩ ඉතා ඉක්මනින් සහ අඩු වියදමකින් පොලිෂ් කරගන්න ක්‍රමයක් තමයි මම කියන්න යන්නේ. ඔබට වැරදීමගේ මෙම වීඩියෝ එක ලැබුණා විය හැක. කෙසේ වෙතත් මෙම වීඩියෝවේ ඇති වටිනා තොරතුරු ඇසුරින් සකස් කළ ලිපියක් මෙම වීඩියෝවේ ඇත. නිවසේදීම ගෘහ භාණ්ඩ පොලිෂ් කරගන්න හැකි සරල මිශ්‍රණය. අද කාලයේ වෙළඳපොලේ ඇති පොලිෂ් වර්ග මිල අධික මෙන්ම විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ඒවා. නමුත් මෙම වීඩියෝ මගින් කිසිදු අහිතකර රසායනිකයක් නොමැතිව නිවසේ ඇති අමුද්‍රව්‍ය දෙකක් පමණක් භාවිතා කර ලී, ප්ලාස්ටික් හෝ යකඩ භාණ්ඩ කණ්ණාඩියක් මෙන් දිලිසෙන ලෙස පොලිෂ් කරන ආකාරය පෙන්වා දෙයි. අවශ්‍ය අමුද්‍රව්‍ය: පොල් තෙල්, කම්ෆර්ට් දියර, මෝරපු කොස් කොළ කිහිපයක්. මිශ්‍රණය සකස් කරගන්නා ආකාරය: භාජනයක් ගෙන එයට පොල් තෙල් ස්වල්පයක් එක් කරන්න. ඔබගත් පොල් තෙල් ප්‍රමාණයෙන් භාගයක් පමණ කම්ෆර්ට් දියරයට එක් කරන්න. මෙම දියර දෙක හොඳින් මිශ්‍ර කරගන්න. භාවිතා කරන ආකාරය: ලී භාණ්ඩ සඳහා මුලින් මෝරපු කොස් කොළයකින් ලී භාණ්ඩය මතු පිට හොඳින් අතුල්ලන්න. කොස් කොළේ ඇති ස්වාභාවික ඉටි තට්ටුව නිසා ලීයට මූලික දිලිසීමක් සහ ආරක්ෂාවක් ලැබේ. ඉන්පසු ඔබ සකසාගත් මිශ්‍රණය වෙල්වට් රෙදි කැබැල්ලකට ගෙන ලී භාණ්ඩය මත ආලේප කර පිරිමදින්න. ප්ලාස්ටික් සහ යකඩ භාණ්ඩ සඳහා ඍජුවම සාදාගත් මිශ්‍රණය රෙදි කැබැල්ලකට ගෙන අතුල්ලන්න. එම මිශ්‍රණයේ ඇති වාසිය: සුවඳ. කම්ෆර්ට් දියරය නිසා නිවස පුරා සුවඳක් රැඳී පවතී. දූවිලි නොබැදීම. කම්ෆර්ට් වල ඇති ස්ථීර විද්‍යුතය පාලනය කිරීමේ හැකියාව නිසා මතුපිට දූවිලි බැඳීම අවම කරයි. කල්පැවැත්ම. පොල් තෙල් මගින් ලීයෙන් ස්වභාවික වර්ණය ආරක්ෂා කර ජලයට ඔරොත්තු දෙන පටලයක් සාදයි.